දේශගුණික විපර්යාස සහ කාලගුණය. ඒ දෙක අතර තියෙන සම්බන්ධය ගත්තොත් කාලගුණික වෙනස්කම් කියන්නේ ඉතා කෙටි කාලීනව දිනක් හෝ සති කිහිපයක් හෝ සිදුවන අපේ වායුගෝලයේ සිදුවන වෙනස්කම්. වර්ෂාපතන රටාවේ වෙන්න පුළුවන්, උෂ්ණත්වය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පාරිසරික ආර්ද්‍රතාවයේ, සුළං රටාවේ මේ වගේ පාරිසරික සාධකයන්හි වෙන වෙනස්කම් වලට තමයි අපි කාලගුණික විපර්යාස කියලා. කාලගුණික වෙනස්කම් කියන්නේ. උදාහරණයක් විදිහට අද දවසේ උෂ්ණත්වය අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ අද දවසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් වෙන්න පුළුවන්. ඒක තමයි අද දවසේ වායුගෝලීය තත්ත්වය. ඒ කියන්නේ කාලගුණය. ඒක දේශගුණික තත්ත්වයන්ට යනකොට දේශගුණික තත්ත්වයන් අපිට අද තත්ත්වය කියන්න බෑ. ඇත්තටම දේශගුණික විපර්යාස නැත්නම් දේශගුණික තත්ත්වයන් ගැන කතා කරනකොට අපිට දීර්ඝ කාලීනව අධ්‍යයනය කරන්න වෙනවා. වසර 20ක් හෝ 30ක්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් 1990 වසරේ උෂ්ණත්වය සහ 2025 අද මේ වෙනකොට අපේ පරිසරයේ උෂ්ණත්වය. ඔබ හිතන්නේ මොකක් වෙලා ඇද්ද? අනිවාර්යෙන්ම වැඩිවීමක් වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි අපි දේශගුණික විපර්යාසයක් කියලා කියන්නේ. ඒ කියන්නේ කාලගුණික සාධකවල සාමාන්‍ය සිදුවන වෙනස, දීර්ඝ කාලීනව සිදුවන වෙනස. උෂ්ණත්වය වෙන්න පුළුවන් මේක, වර්ෂාපතන රටාව වෙන්න පුළුවන්. අන්න එතන තමයි මේ දෙකේ ප්‍රධාන වෙනස තියෙන්නේ. කියන්නේ කාලගුණය බොහොම කෙටි කාලීනයි, දිනක් හෝ දින කිහිපයක් තුළ පවතින වෙනස්කම්. දේශගුණය කියනකොට අපි දීර්ඝ කාලීනව. එතකොට දේශගුණික විද්‍යාඥයෝ ඒක හඳුන්වා දෙන්න දේශගුණය ගැන කියන්නේ දීර්ඝ කාලීනව අධ්‍යයනය කරනවා. ඒ අධ්‍යයනය තුලින් තමයි අපිට දේශගුණික වෙනස්කම් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වෙන්නේ.